අද හදන්න යන්නේ ඔයාලට ගෙදරදිම ලේසිම පිරිසුදුවට බිත්තර රොටි මෙන්න මේ විදිහට හදාගන්න විදිය. පිටි අනන්න කරන්න කිසිම දෙයක් අවශ්‍ය කරන්නේ නැහැ. මම අද කියලා දෙන්නම් කොහොමද මේ වගේ රසට බිත්තර රොටි ගෙදර හදාගන්න විදිය. මුලින්ම අපිට අවශ්‍ය කරනවා මෙතන පාන් පිටි කෝප්ප දෙකක් මාරන් තිනවා. පාන් පිටි කෝප්ප දෙකයි වතුර සාමාන්‍ය කෝප්පයක් ගන්න අපිට අවශ්‍ය ප්‍රමාණයට වතුර ටික පිටි එක අනාගද්දී එකතු කරගන්න පුළුවන්. ඒ අතර අරන් තිනවා ලුණු ටිකක් අවශ්‍ය කරනවා රස අනුව ලුණු ටිකක් එකතු කරගන්න. ඒ වගේම තෙල් පොල් තෙල් හරි ඔය උයන මොන හරි තෙල් එකක් එකතු කරගන්න තෙල් හැඳි දෙයක්ත් අවශ්‍ය කරනවා. විශේෂම දේ තමයි මේක හදාගද්දී මේ කැට තියාගන්න එපා. පිටි එකේ මිශ්‍රණය කැට තියාගන්න එපා. එතකොට ඒක හදාගන්න ටිකක් අමාරුයි. මේ කැට තිබ්බොත් ඔයාලා පෙරලා ගන්න මොකක් හරි භාජනයකට වෙනම පෙරලා ගන්න. පෙරලා ගාදී කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පෙරලා ගන්න. ඉතින් ඔන්න ඔය විදිහට මම පිටි කෝප්ප දෙකට වතුර ටිකක් එකතු කරලා ඉවරලා සම්පූර්ණ ඔන්න ඔය විදිහට අනා ගන්නවා. මේක ගැන පැහැදිලි කිරීමක් කියන්නේ සාමාන්‍ය තේරෙන්නේ නැත්නම් ඔයාලට මම මේ වීඩියෝ ගියාට මගේ YouTube channel link එක දාලා දෙනවා. ඔයාලා ගිහිල්ලා බලන්න. ඒකේ හොඳට පැහැදිලිව කියලා දෙනවා එකින් එක. ඒක ටික විනාඩි 10ක දිග වීඩියෝ එකක්. එහෙනම් සම්පූර්ණ වීඩියෝ වලට ඉඳලා දෙනවා. ඔයාලා පේන්නේ මම ඉස්සෙල්ලා පිටි එක කොහොමද අනාගත්තේ කියලා. ඉතින් මෙතන නම් තියෙනවා කැරට්, ඒ වගේම ලුණු, ඒ වගේම අරන් තියෙනවා මිරිස්. ඔන්න ඔය ටික දාලා එකතු කරලා බිත්‍රෙඩි 10ක් මාරන් තිබ්බේ. බිත්‍රෙඩි 10ට ඔය වගේ කෑලි මිරිස් කුඩු, ගම් මිරිස් කුඩු, ලුණු ඒ ටික ඔයාලගේ රස අණුව ටික එකතු කරගන්න. ඒ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. රස අණුව ඔය විදිහට එකතු කරගෙන. එකතු කරන් ඉවරලා මේ විදිහට හොඳට ඔම්ලට් එකක් වගේ වෙනකන් හදා ගන්න. මේක හදාලා තියාගත්තම හරි ලේසි බිත්තර රොටි හදාගන්න. ගොඩක්ම ලේසි ක්‍රමයක් මේක. try කරලා බලන්න. ගොඩක් දෙනෙක්ට උදේ කෑමට වගේ මේ වගේ දෙයක් හදලා වැඩට අරගෙන යන්න. උදේ පොඩි පොඩි කෑම වලට ගන්න. ඊළඟට මම මේ වගේ භාජනයක් අරන් තියෙන විදිහ රත් වෙන්න තියලා ඒ වගේම තෙල් ටිකක් වටේට ගාලා කරලා තමයි අරන් තියෙන්නේ. ඔන්න ඔය විදිහට මම අපි හදාගත්ත පිටි මිශ්‍රණයෙන් හැන්දක් දාලා තව චුට්ටක් විතර වැඩිපුර දාන්න. මොකද මේක අඟල් 13ක් වගේ ටිකක් ලොකු එකක්. ඒ ටිකක් මේක අර එක හැන්දින් උනත් මෙයා වෙන්නේ නැහැ. ටිකක් ලොකු වැඩි භාජනය. ඊට පස්සේ ඕක විනාඩියක් විතර පොඩ්ඩක් තෙල ඉවරලා අපි අර හදාගත්ත බිත්තර සහ එළවලු දාලා හදාගත්ත මිශ්‍රණයෙන් ඔන්න ඔය විදිහට මැදට ටිකක් තියාගන්නවා. තෙල ඉවරලා මේක හරියටම හතර පැත්ත ලස්සනට ඔයාලට අවශ්‍ය ප්‍රමාණය කොටුවට හරි කැමති ආකාරයකට කැමති විදිහට හදා ගන්න පුළුවන්. ඔය විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් මම මුලදී කියෝ වගේ ඔයාලට මේ වීඩියෝ එකේ සංක්ෂිප්තයක් තේරෙන්නේ නැත්නම් Asian Food YouTube channel Asian Food කියලා ගහලා බලන්න. ඒක YouTube එකේ වුණත් ඔයාලට channel එක එනවා. නැත්නම් ඔයාලට පුළුවන් මම යට link එක දාලා තියෙනවා වීඩියෝ මේ කමෙන්ට් එකකට. ඒකට ගිහිල්ලා වීඩියෝ එක බලලා ඔයාලා වටිනා දහසක් යටින් කමෙන්ට් කරන්න. ඒ වගේම ආදරේ මතක් කරනවා ඔයාලා යාළුවන්ට මේ වීඩියෝ එක share කරන්න, mention කරලා දාන්න. උදේ වගේ කෑමකට, රෑ කෑමකට වගේ මේ වගේ සුළු කෑමක් ඔයාලා ගෙදර පිරිසුදුව හදා ගන්න පුළුවන්. ඉතින් ඒ හින්දායි මම මේ වීඩියෝ කෝල් වෙනුව අරන් එන්නේ. ඉතින් හරි ලේසි දෙයක්. ඔයාලා try කරලා බලන්න. ඔයාලටම තේරෙයි මේක හදාගද්දි කොහොමද කියලා. අර පිටි ගුලියානාගෙන ඒ සෙල්ලම් කරනකොට මේ වගේ සෑහළු කෑමක් හදලා කන එක ගොඩක් ලේසි. ලේසි කියන්නේ වියදමත් අඩුයි, ඔක්කොම අඩුයි. ඔන්න ඔය විදිහට අපි අනිත් පැත්ත පෙරලා ගත්තා. වල පේනේද හොඳ රත් වෙන මේක වට සාමාන්‍ය පාට වැටිගෙන ඉඳි උණු අර මැද පිච්චිලා වගේ තියෙනවා. ඒ වගේ මේ වෙද්දි අයින් කරලා වෙන වාදනයකට දාගන්න. ඔහොම තමයි මම මේ ටික හදාගත්තේ. ඉතින් මුලදී කියෝ වගේ ඔයාලට මේ සම්පූර්ණ වීඩියෝ එක බලන්න ඕන නම් YouTube channel එකට යන්න ගිහලා බලන්න. Asian Food YouTube channel එකේ තියෙනවා. ඔන්න ඔය මම හදාගත්ත දෙකක් ඔයාලට පෙන්නවා. ඉතින් ඔන්න ඔකේ විස්තරේ සම්පූර්ණ හදාගත්ත පැත්තම ඔය ඇවිල්ලා තියෙන ඔයාලට පේන ඇති. ඔන්න ඔහම තමයි මම හදාගත්තේ. කොට ඉතින් මස් රොද්දක් එහෙම පරිප්පුද්දක් එහෙම තිබ්බා. ආයේ සුපිරියක් තමයි. try කරලා බලන්න. වටිනා අදහසක් යටින් කමෙන්ට් කරන්න. යාළුවන්ට බලන්න share කරන්න. ගිහිල්ලා එන්න. මගේ ලස්සන අලුත් වීඩියෝ එකක් හැම වෙලේම හැමෝටම සුබ සතියක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාලට පේන ඇති මේ ගොඩක් හයිය ගතියක් නැහැ. ලාවට මොලොක් ලෙස නියමට තියෙනවා. ආයේ කියලා වැඩන්නේ. මේ බිත්තරේ කොන ලස්සනට මැදට අර ඒක ඔම්ලට් එකක් දාලා වගේ නියමට ලස්සනට තියෙනවා. ඉතින් try කරලා බලන්න. ගිහිල්ලා එන්න. මේ වගේ ලස්සන අලුත් වීඩියෝ එකක් ආයෙ හම්බෙන්න හැමෝටම සුබ සතියක් කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් තමයි යාළුවන්ට බලන්න share කරන්න කියලා තමයි මතක් කරන්නේ. ඉතින් ගිහිල්ලා එන්න. සුබ සතියක්.